அஸ்ஸலாமு அலைக்கும். நான் இன்றைக்கு எங்களுடைய பெரும்பான்மை இனத்தவருடைய சிங்கள மக்களுடைய பெருநாள் தினம் இன்றைக்கு 13ஆம் தேதி. இப்பொழுது டைம் மாலை 4:30 ஆகுது. திடீரென்று ஒரு ஏற்பாடு, ஒரு மீட்டிங். இதனுடைய நோக்கம் என்ன ஸ்ருதினா? இதில் கூட்டத்துடைய நோக்கம் அக்குரணை ஜியா வைத்தியசாலை என்ன நோக்கம் சொன்னால் உங்களுக்கு தெரியும், முந்த நாள் கட்டுக்கஸ்தட்ட பாலத்திலேருந்து ஒரு பெண்மணி தற்கொலை செய்கிறதுக்காக பாஞ்சார். அதை காப்பாற்றுறதுக்கு எங்களோட போலீஸ் அதிகாரி ஒருத்தர் பாஞ்சி அதை காப்பாற்றினார். உண்மையிலே அது ஒரு பெரிய ஒரு சந்தோஷமான விஷயமேண்டா. தாண்ட உயிரை பணயம் வச்சு இன்னும் ஒரு உயிரை காப்பாற்றுன்றது அது எல்லாருக்கும் அந்த மனப்பான்மை ஈக்காது. அந்த அடிப்படையில் அவரை நாங்கள் இன்றைக்கு கூட்டி அவருக்காக ஊக்குவிக்கிறதோட இதே மாதிரி மக்களை உருவாகணுன்ற நோக்கத்தில் தான் நாங்கள் இதை ஏற்பாடு செஞ்சுக்கிறோம். இன்றைக்கு அக்குர்ன ஹாஸ்பிட்டலில் அதை இன்ஷால்லா எங்களோட மோசூம், அதே மாதிரி இஸ்ததின்னானா, வசீராஜி, எங்களோட ஹாஸ்பிட்டல் கமிட்டி, ஷாஜா அண்ணானா, சியாம் மச்சான், அப்படின்னா சொசைட்டியும் மற்றும் ஹாஸ்பிட்டல் ஃப்ரெண்ட்ஸ் இணைஞ்சு தான் செய்கிறோம். இதே மாதிரி சமூகத்தில் உருவாகணும். எங்களுக்கு ஜாதி இல்லை, மதம் இல்லை. எங்களுக்கு ஸ்ரீலங்காவில் நாங்கள் என்ன நடந்தாலும் நிலவுகள் அதுக்கு எங்களால் ஏண்ட சப்போர்ட்டை நாங்கள் எந்த நேரமும் கொடுக்க தயாராகிக்கிறோம். இது முக்கியமாக இன்றைக்கு இந்த அழைப்பை முக்கியமாக ஏற்படுத்தியிருப்பது எங்களுடைய அக்குரணை வைத்தியசாலை, ஜியா வைத்தியசாலை டிஎம்ஓ, டாக்டர் டிஎம்ஓ அவர்கள் இந்த நிகழ்ச்சியை ஏற்பாடு செஞ்சுக்கிறாங்க. தொடர்ந்து இன்ஷா அல்லாஹ் அடுத்த கட்டமாக நீங்கள் பார்க்க முடியும். voice masyadana dokter. Sir, මම අහන්නේ අර ඔයාට මේ සිද්ධිය ගැන කොහොමද උනේ, කොහොමද මේක වෙච්චේ කියලා පැහැදිලිවම පොඩ්ඩක් අපේ මිනිස්සුන්ට කියන්න පුළුවන්ද සර්? ඉතාලම වෙනදාම ගියම සුබුරු විදියට මම හිතන ගුහාවුඩ මම සංජේරත් වහන්රාජකාරී හිටියේ. මම උදේම වෙලා ඒ ආකාරී කරන ගමන් හිටියේ. ඊට පස්සේ මට මේ දවස්වල කටුවස්තුවට ඔබතුමාලා දන්නවා කටුවස්තුවට අකුරන මහනුවර මේ දවස්වල තත්ත්වය ගොඩක් මාර්ග කල්පදයක් තියෙනවා. ඒ හින්දා එක දිගට උදේ ඉඳන් දෙකමාරු විතර ඉඳන් මම එක දිගට රාජකාරී කරා මඩවල මහන්සිය. ඊට පස්සේ මගේ තැනට එක අපේ එස්එල්දරි උදේමාර මහත්තයා ඇවිල්ලා කිව්වා මට වතුට්ටියක් දීලා එන්න ගිහිල්ලා මම බලා ගන්න කියලා හන්දේ. ඊට පස්සේ මම ගියා පොයින්ට් එක වතුර බොන්න අපේ කලර් ලයිට් එක ගා පොයින්ට් එකට ගිහිල්ලා වතුට්ටිය බොන අතරේ පිරිසක් ආවදුවන කෑ ගහගෙන මේ ගෑන් ළමයි ගඟට පැනලා ගිහලා. එතකොට මාත් එක්ක එතන හිටිය මගේ සහෝදර නිලධාරීන් දෙන්නෙක් හිටියා. පොලිස් කොස්තාපල් 89 රාජපක්ෂ නිලධාරියා හා පොලිස් කොස්තාපල් 104.64 නිලධාරියා මේ රවින්ද්‍ර නිලධාරියයි පාරේ තුන කලරයිට් ටීවී ගන්න හිටියා පොලිස් පෙරයන් 67 117 දිනුගම නිලධාරියා. ඒ දින නිලධාරියා ඔබතුමාලා ගමේ තමයි දුන්නේ ගමේ. ඊට පස්සේ අපි ඒක කිව්වට පස්සේ ඒ වෙලාවෙම දිව්වා. අපි දුවලා ගිහිල්ලා පරණ පාරමාව බලනකොට ගෑන් ළමෙක් ගහගෙන යනවා, වතුර යනවා. ඔළුව විතරයි පේන්න තිබ්බේ. ඒ වෙලාවෙම මට වෙන කිසිම දෙයක් කල්පනා වුණේ නෑ ඇත්තටම. මම මගේ යුනිෆෝම් එකයි සපත් දෙකයි ගලවලා පැත්තකින් මගේ යාළුවෝ දුන්නා. කොහොම හරි ගෑන් ළමයා කොහොම හරි බේරගන්න තියෙන එක විතරයි මම ඔළුවට ආවේ. ඒ හින්දා තමයි මම ඒ වෙලාවෙම ශනිකව මෙවලා සපත් දෙකයි යුනිෆෝම් එකේ උඩ කොටසයි ගලවලා මම එහෙම පාලමින් පල්ලෙහාට පැනලා පීනලා ගෑන් ළමයා ගාවට ගියා. ගෑන් ළමයා ගිහිල්ලා ගෑන් ළමයා පොඩ්ඩෙන් අල්ලගෙන ඉවුරට කඩුවස්තර පැත්තට මම ඉවුරට මම ඇදගෙන පීනගෙන ඇදගෙන ඇවිල්ලා එතකොට එතන රැස්ලා හිටි පිරිසයි මගේ සහෝදර නිලධාරීන් දෙන්නයි එකතු වෙලා උඩට අරගෙන ඉවරෙන් උඩට අරගෙන මූලික ප්‍රථම ආධාර දුන්නා. මොකද ඒ වෙනකොට සීසුන් හිටියේ ගෑනු දරුවා. ප්‍රථම ආධාර දුන්නාට පස්සේ කටෙන් සෙමයි වතුරයි පිට වුණා. අපි එහෙම
එතකොට අපේ පොලිසියේ සාජන් මහත්තයෙක් එතන යනවා මං හිටියේ. මම කතා කරලා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මේ හින්දා මේ මං කළා බීල්ලක් හරි මොකක් හරි සාමාත ගේන්න මේ ළමයා හොස්පිටල් එකට අරගෙන යන්න ඕනේ ඊට පස්සේ ශනිකව පියාණන් වෙලා බීල්ලක් එතනට අරගෙන ඇවිල්ලා ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුකස්තර රෝහල් දෙන්න කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් නම් ඒ ළමයා හොඳින් ඉන්නවා. ඒක තමයි සිද්ධිය. ඊට පස්සේ ඔය සමහත්තයා අතානවා විස්තරත් වදනක් කළා. මේක විලා ලංකාවට හොඳ පාඩමක්. ඒ දන්නවද සර්? අපේ ජීවිතය නැතුව අනිත් ජීවිතය කියන බලනවානේ සර්. ඒක ලංකාවේ මේ වගේ මිනිස්සු නැහැ. මේ වගේ 100ට 10ක් 20ක් තමයි තියෙන්නේ. ඒකින්ද අපිට මොනවා වුණත් අනිත් මිනිස්සු ගැන අපි බලන්න ඕනේ. සමහර කටි කන්න නැති වෙනවා, බොන්න නැති වෙනවා, නැති වෙනවා. ඒක ගැන හොයලා බලලා අපි උදව් කරන්න ඕනේ. ඔයා කරපු වැඩ නම් ලොකු උදව්වක්. ලොකු ගම ලංකාවට ලොකු පාඩමක්. ඒක කවුරු වුණත් අනිත් මිනිස්සු ගැන බලන්න ඕනේ. ඒක අපි කවදාත් ඒක අමතක වෙන්නේ නැහැ. ඒකින්ද අපි වීඩියෝ කරනවා මේ මිනිස්සු ගැන අපි තව මොටිවේට් කරන්න ඕනේ. තව කට්ටිය මේක ගැන හිතන්න ඕනේ කියලා තමයි මේක අපි අද වැඩසටහන පටන් ගත්තේ. Okay, Dokumen. Saya apa mau ada? Okey. ja, komen. ඒ වගේම අපේ ආරාධනා ක්‍රියාවලිවල මෙතන අපේ අද උත්සවයේ නළුවා ඒ කියන හීරෝ වෙන අපේ හේරත් මාත්‍යත් අපි අපේ සංවර්ධන කමිටුවෙන් ජනතාව වශයෙන් අපි සාදරයෙන් පිළිගන්න අතර මේ ඊළඟ වැඩසටහන යන මුද අපේ මේ විද්‍යාර්ථීන්ට මම ආරාධනා කරනවා. ස්තුතියි කාලවලට පොලිසියේ පොලිස් ස්ථානාධිපති මහානික අපේ මහත්මයා විසින් වචන ස්වල්පයක් කතා කරලා විස්තර කරලා පස්සේ අපි කතා කරන සුසුසු කියලා මම විශ්වාස කරනවා. මොකද එතුමා තමයි සුසුසුම කෙනා මේ පිළිබඳව වචන ස්වල්පයක් සම්මත සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. අධිපතිවරයා වශයෙන් මටත් ලොකු හයියක්. ඉතින් මම හිතනවා අපේ කතානායකයා වන අපේ නිරුපුල් හේරත්න නිලධාරියා අලවතුගොඩ පොලිස් ස්ථානයේ නෙවෙයි සේවය කරන්නේ. එතුමා සේවය කරන්නේ කටුගස්සර පොලිස් ස්ථානයේ. එතකොට අපි ශ්‍රී ලංකා පොලිසියට බැඳෙන දවසේ අපිට කියලා දෙනවා පොලිස් ආඥාපනයක් කියලා එකක් තියෙනවා. පොලිස් ආඥා විවිධ ආඥාපන 2000 ගණක් තියෙනවා. පොලිසියට හැම ආඥාපනයකින්ම බලයක් තියෙනවා. අපි කියමුකෝ කසිප් කොල්ලන්ට පොලිසියට බලතරන ඒවා තියෙන්නේ කොහාටද තියෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව. නමුත් වගන්ති 37 සහ 47 දෙනවා පොලිස් නිලධාරියෙකුට මේ බලය පවරලා තියෙනවා. ඉතින් හැම අපි කියමුකෝ හොර වෛද්‍යවරු ඉන්නවා. මෙන්න හොර වෛද්‍යවරයන්ලන්ටත් ඒක තියෙනවා. ඒ වෛද්‍ය කාරක සභාවක් තියෙනවා. ඒ වගේ මේ බැටලියන් නමුත් ඒකෙනුත් පොලිසියට බලද හැම ආඥාපනතකම රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ පොලිසියට බලතල දීලා තියෙනවා. 2000 ගණනකින් බලතල දීලා තියෙනවා. එතකොට අසාමාන්‍ය බලතලයක් මේ ශ්‍රී ලංකා පොලිසිය සේවය කරන අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ අසාමාන්‍ය බලතල තියෙන්නේ මහජනතාවට සේවය කරන්න මිසක් මහජනතාව තාඩනේ පීඩන ලක් කරන්න නෙමෙයි. එතකොට පොලිස් ආඥාපනතේ 56 වෙනි වගන්තියේ තියෙනවා අපේ නිමල් මැතිතුමනි. අපි ඕනම ස්ථානයක සේවය කරන්න මහජනතාවට නොපිරිහෙලා ඔවුන්ගේ දුක් කම්දර අවස්ථාවේදී අපේ ජීවිතේ පරදුවට දාලා අපි සේවය කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේ නිලුපුල් හේරත් මහත්මයා. එහුර්සේ මම දකිනවා මම වැඩි කතා කරලා නැහැ. මම උතරින් යන එනකොට හැම වෙලාවෙම මගේ ජීප් එක දැක්ක ගමන් පාරට පැනලා මට පුළුවන් තරම් ඉක්මනට වැඩ මේ මොන දේ තිබුණත් මාව ඉක්මනට යවන්න උත්සාහ කරනවා. මොකද තමන්ගේ උසස් නිලධාරියා කවුද කියලා අඳුරා ගන්නවා. ඒ අවස්ථාව ඉටු කරලා දෙන හොඳ ගුණගරුක මේ ඒ වගේම තමයි විනයගරුක නිලධාරියෙක් විදිහට මම දැකලා තියෙනවා. ඊළඟ වඩා හොඳ කාරණේ තමයි මෙතුමා එදා රාජකාරී කරලා තියෙනවා. මේ රාජකාරී කරන අවස්ථාවේදී මහජනතාව දුවගෙන ඇවිල්ලා කියලා දෙනවා අන්න දරුවෝ ගෑනු ළමෙක් පාරෙන් ගඟෙන් පාරට පැනනා ඊට පස්සේ. එතකොට අපි බලන්නේ තමන්ගේ ජීවිතයේද නැත්තම් මේ මැරිච්ච මේ පැනපු මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු ඉන්නවා ඕන තරම් බලාගෙන ඉන්නවා නේ මැරෙනකම්.
නැත්නම් වීඩියෝ කරන එක තමයි අපේ කට්ටියගේ ප්‍රධානම දේ. මෙතුමාට තිබුණා එහෙමනම් මොකක් මම තමන්ගේ යුනිෆෝම් එක තිබුණේ මොකක්වත් කරන්නේ නැතුව අහක මේ පොලිසියට කතා කරලා මම ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන ගමන් ඉන්නේ මට බෑ කියලා කියන්නේ. නමුත් මෙයා එහෙම මොකක්වත් කර තමන්ගේ ජීවිතය ගැන හිතුවේ නැහැ. මේ ස්ථානයේ ගැඹුර ගැන හිතුවේ නැහැ. මේ ස්ථානයේ යකඩ කොකු යකඩ ලී දණු දියන්න පුළුවන් ඒ මොනවත් නැතුව පාළු මුඩාවේ නම් පැනලා තමන්ගේ ජීවිතේ මේ අනිත් එක්කෙනාගේ ජීවිතය ගැන හිතලා මේ කරන ලද ඉතාමත්ම විශිෂ්ට ක්‍රියාව මම හිතන්නේ පොලිස් නිලධාරියෙක් විසින් මම ඉතාමත්ම මේ මාත් එක්ක එකට මිලඳ මැදෙන නිලධාරියෙක් විදිහට ඉතාමත්ම ඇගීමට ලක් කරනවා. ඉතින් මේ ඇගීමට ලක් කරන්න මම හිතන්නේ නිමල් මැතිතුමාගේ සංකල්පයක් අනුව මම හිතන්නේ මෙතුමා මේ අපේ මේ රෝහල් සංවර්ධන කමිටුව වගේ තමයි මේ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබතුමා වරමක් ලබා දුන්නා වගේම පොලිස් නිලධාරියත් මේ අවස්ථාවේදී තවත් එක්කෙනෙකුට වරමක් දීලා දෙනවා. මේතුමා පැන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔහු ජීවිතේ වන්දිගේ ඇය ජීවිතේ වන්දිගේ වල ඉවරයි. ඉතින් මම හිතනවා ඇයත් වාසනාවන්ත වෙනවා මේ තනත්තාගේ තමන්ගේ ජීවිතේ ඇය ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ මෙතුමාට ණය ගැති වෙනවා තමන්ගේ ජීවිතය බේරලා දුන්න තනත්තා විදියට. මම හිතන්නේ මෙතුමාට විතරක් නිලධාරියා වෙනුවෙන් කරයි මම හිතන්නේ අවසාන වශයෙන් මම නිමල් මැතිතුමනි ඔබතුමාගේ නායකත්වයෙන් මේ කරන්නා ලද කෘතගුණ සැලකීම විශේෂයෙන්ම ගෞරව දැක්වීම පිළිබඳ ඔබතුමාට මම හිසනම ආචාර කරනවා වගේම ඔබතුමාට මේ වගේ ක්‍රියාවන් ඉටු කරලා මේ රටේ නැති වෙලා යන මනුෂ්‍යත්වය නැවත නගා සිටීම සඳහා තවදුරටත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ නිලුකුල් හේරත් මහත්මයාට තමන්ට මේ ලැබුණ මේ ගෞරවය දලදා හඳුරන්ගේ ආශිර්වාදය ඔබගේ අම්මලා තාත්තලාට නිදුක් නිරෝගී චිර ජීවිතයක් ගත කරන්නට ඒ වගේම ඔබට යහපත් නිලධාරියෙක් විදිහට තවදුරටත් සමාජයට සේවය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ගොමස්වේති එතරම් අපේ ආරාධක ස්ථානකතුමාට ලොකු අපිට පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම අද දිනේ අපේ වීරයා අපි ඇත්තටම අපේ නුවරට අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වන මිනිස්සු අතර අපේ මේ ආරාධක පොලිස් ස්ථාන කොටසෙන් ඒ වගේ අපේ අල්ලපු පොලිස් ස්ථානය තමයි කටුකසල පොලිස් ස්ථානය. අපිට ලොකු ගෞරවයක් ඒ වගේම අපේ රටට ලොකු ගෞරවයක් මේක අපේ නිමල් මහත්තයාගෙන් ලැබිච්ච මේ සේවාවක්. ඒක අගය කිරීමට අපේ සංවර්ධන කමිටුවෙන් පොඩි තීරණයක් පරිත්‍යාග කරන්න කියලා අපි මේ ස්ථානතුමාට මම ආරාධනා කරනවා මේ වෙලාවේ. Assalamualaikum warahmatullahi wabarakatuh. Ayuwan வணக்கம். தெரியும் இது அக்குரணை ஜியா வைத்தியசாலையில் இன்று நடைபெற்ற ஒரு மகிழ்ச்சியான ஒரு சம்பவம். தெரியும் சென்ற முதல் நாள் 10/4/2025 ஆண்டு நடைபெற்ற ஒரு கட்டுகஸ்தொட்டை பெரிய பாலத்துக்கு அருகாமையில் ஒரு சிங்கள அந்நிய மத சகோதரி அந்த பாலத்தினால் பாய்ந்த நேரம் அந்த சகோதரியை எமது கட்டுகஸ்தொட்டை போலீஸ் பிரிவை சேர்ந்த IHM TN ஹெரத் மாத்தியா நீங்கள் தற்போது பார்க்கக்கூடிய ஹெரத் மாத்தியா அவர்கள் எதிர்பாராத விதமாக எந்த ஒரு தயாரிப்பும் இன்றி பாலத்தில் இருந்து சுமார் 50 அடி இருக்கக்கூடிய ஆழமிக்க அந்த ஆற்றில் பாய்ந்து அந்த சகோதரியுடைய உயிரை காப்பாற்றிய சம்பவம் முழு இலங்கை உட்பட முழு உலகிலும் இந்த சம்பவம் சென்ற கேள்விப்பட்டிருப்பீர்கள், அறிந்திருப்பீர்கள். அந்த அமைப்பில் இன்று குறிப்பாக எமது அக்குரணை ஜியா வைத்தியசாலை